ආයි බෝවන් සියලු දෙනාටම. අපි දැන් මේ ඉන්නේ 2025 අවසාන දවස් කීපේ 2026ට කැලෙන්ඩරේ පෙරලෙන්න ඔන්න මෙන්න. දැන් ඔයාට හිතනවා ඇති අලුත් අවුරුද්දක් එනවා. අපේ කැලෙන්ඩරේ දින පෙරලෙනවා. ඔබේ මොබයිල් ෆෝන් එකේ දින වෙනස් වෙනවා 20යි 26ට. ඒතර මේ ඔක්කොම නිසා ඔබ හිතන්න පුළුවන් ඔබේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා කියලා. ඇත්තටම එහෙම වෙනවද? ඔබේ ජීවිතේ වෙනස් වෙන්නේ මොකද්ද? ඔබේ ජීවිතේ වෙනස් වෙන්නේ ඔබේ වයස. පළවෙනි එක. දෙවෙනි එක තමයි ඔබේ ජීවිතේ ඔබ තව අවුරුද්දකින් ලං වෙනවා ඔබේ රිටයර්මන්ට් ඒජ් එකට. ඒක හොඳයිද ඔබට? ඇත්තටම හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඒක හොඳ වෙන්න නම් ඔබ වෙනස් වෙන්න ඕනේ. ඔබ වෙනස් වෙන්නේ කොහොමද? ඔබේ මේ දක්වා කරගෙන ආපු ක්‍රියාවලිය වෙනස් නොකරොත් මේක අලුත් අවුරුද්දක් වෙයිද? අලුත් අවුරුද්දක් වෙන්න නම් ඔබ ඔබේ ආකල්ප අනිවාර්යෙන් වෙනස් කරගත යුතුයි. එතකොට දැනට ලෝකේ ඉන්න ගොඩක් අයගේ ප්‍රශ්නයක් තමයි එදිනදා ගන්න මුදල ඉතුරු කරන එක. එතකොට මේ අවුරුද්දේ ඔබ හිතුවේ නැත්නම් ඔබේ අනාගතය ගැන ඔබේ අනාගතයේ දවසක් එනවා මේ වගේම අවුරුද්ද මාරු වෙනකොට ඔබේ ජීවිතේ 60 ලබන නැත්නම් 65 ලබන. එතකොට ඔබට මොකද වෙන්නේ? ඔබේ රැකියාවෙන් අයින් වෙලා ඔබව තව අවුරුදු 20ක් 30ක් ඉස්සරහට ජීවත් කරවන්න ඔබට අවශ්‍ය වෙනවා ඔබේ ආදායමක්. ඔබ අද රැකියාවක් කරන කෙනෙක් නම් අද ඔබ ඔබගේ රූපලාවන්‍ය ගැන හිතනවා ඇති, බොඩි ස්ට්‍රක්චර් ගැන හිතනවා ඇති, ඔබේ හෙල්ත් එක ගැන හිතනවා ඇති. හැබැයි ඔබේ අද ගන්න මුදලින් ඔබට මේවා ඔක්කොම කරලා හරි අමාරුයි නම් ජීවත් වෙන්න. ඒතර ගන්න අමාරුයි නම් ඔබ හිතන්න අනාගතයේදී ඔබට මේවා කරන්න පුළුවන් වෙයිද? හතෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද? ඔබේ නෑදෑයන්ට ළමයින්ට ආදාළ කරගෙන සල්ලි දීගෙන හතෙන් ඉන්න පුළුවන් වෙයිද? ඔබ දැන් මේ ලංකාවෙන් පිටට ඇවිල්ලා ලෝකේ පුරා කොයි අහස යට හිටියත් ඔබ කරන්නේ මොකද්ද මේ? ඔබේ ශ්‍රමය කැප කරන්නේ ඔබේ අනාගතය හදාගන්නනේ. හැබැයි ඔබේ අනාගතය හදාගන්න නම් ඔබ කරන්න ඕන එක දෙයක්. ඔබ දැනටමත් කරනවා ඇති. හැබැයි ඔබ ගන්න මාසික පඩියෙන් ඔබ යමක් ඉතුරු කරන්නට ඕනේ. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ඉතුරු කරන ස්ථානය ගැන ඔබ දන්නේ මොනවද? ඔබේ සල්ලි ඔබ වෙනුවෙන් වැඩ කරන තැනකද ඔබ දාලා තියෙන්නේ? එහෙම නැත්නම් එතන කොච්චර දැම්මත් හම්බෙන්නේ එකම ගාන වගේ දෙයක්ද? එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔබ අවුරුදු 20ක් 30ක් වැඩ කරලා ඉතුරු කරන මුදලින් හම්බෙන්නේ ඒ ගානම නම් ඒක වර්ධනයක් වෙලා නැහැ. ඒ නිසා තමයි අපි ඔබට අරයුම් කරන්නේ දැනට ලෝකේ තියෙන හොඳම ක්‍රමය තමයි ෂෙයා මාකට් එකේ ඉතුරු කරන එක. හැබැයි ඒක තනියම ගියොත් මොකද වෙන්නේ? ඔබට ඒක කරන්න අමාරුයි. ඇයි? සමහරවිට මාකට් එක කඩා වැටෙනකොට ඔබට බලන්න විදියක් දෙන්න පුළුවන්. ඔබ ඉන්න ජොබ් එක අනුව ඔබ රැකියාව කරන්නේ සමහරවිට ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, සමහරවිට නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වෘත්තියක ඉර වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට මාකට් එක ගැන අවබෝධයක් නොවෙන්න පුළුවන්. එතකොට ඔබ කොහොමද මාකට් එකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක නැත්නම් ඒ පහසුකම ඔබ ගන්නෙ කොහොමද? අන්න ඒ නිසා තමයි අපි ඔබට ඇරයුම් කරන්නේ මොහොතක් අරගෙන මේ අවුරුද්දේ ඔබ ඉන්ටර්නැෂනල් ෂෙයා මාකට් එකේ ගිණුමකට එකතු වෙන්න. ෂෙයා මාකට් ලින්ක් account එක අරින්න. ඔබට මේ වාසනාව දැන් තියෙනවා. මොකද ලංකාවෙන් පිටට ඇවිල්ලා ඔබ ජොබ් එක කරනකොට ලෝකයේ කොහේ සිටියත් ඔබට හැකියාව තියෙනවා වර්ල්ඩ් මාකට් එකේ තියෙන හොඳම ආයතන වල ඉන්වෙස්ට් කරලා ඒ growth එකත් එක්ක ඔබේ සල්ලි වර්ධනය කරගන්න. ඒකට ලොකු මුදලක් ඕනේ නැහැ. ඔබ මාසිකව ඔබ ගන්න පඩියෙන් සුළු මුදලක් අනිත් තැන් වලට දාන ගමන්ම මේකෙත් කරනකොට අන්න ඔබට අපි හිතමු ඔබට හදන්න ඕනේ කෝටි 2ක ෆන්ඩ් එකක් කියලා. අද නිශ්චය කරගෙන ඔබට පුළුවන් ඉස්සඳා වැඩ කරලා යන්න. කෝටි 5ක් හදන්න ඕනේ රුපියල්. කෝටි 10ක් හදන්න ඕනේ. මේ සියල්ල ඔබට මේ හරහා කරන්න පුළුවන්. ඒතර ඔබට ස්ථාවර අරමුණක් තියෙනවා. මම මෙන්න මේ ගිණුම හදනවා. මට මෙච්චරක ෆන්ඩ් එකක් බිල්ඩ් අප් වෙනවා. මගේ අනාගතය මම මේ ෆන්ඩ් එකෙන් මාසිකව ඉන්කම් එකක් ගත්තත් මට ලොක් ගන්නක් එනවා. එතකොට ඔබට මේ අවුරුද්දේ හොඳ ස්ථිරසාර අධිෂ්ඨානයක් තියෙනවා. මට මෙච්චරක් හදන්න පුළුවන්. මම මේක හදන්නේ මෙන්න මෙතන. ඒකට මම මෙච්චර ගාණක් දාන්න ඕනේ. මෙච්චරක් අයින් කරන්න ඕනේ. මට මෙන්න මෙදා වෙනකොට මේ ගාණ හරියටම තියෙනවා. එතකොට මේ වගේ ක්‍රමයකට ඔබට ඔබේ අනාගතය හරියටම දකින්න පුළුවන් නම් අන්න ඔබ මේ මහන්සි වෙන රැකියාවෙන් ඔබ උදේ ගිහින් වැඩ කරලා සමහරවිට නොකා නොබී පැය ගණන් ඇහැරලා මේ ඔක්කොම කරන්නේ ඇයි? ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න නෙමෙයිද? ඔබේ මහලු වයස ඔබට පේන්නේ නැද්ද ඉස්සරහට? ඔබ අද මේ ශරීර සෞඛ්‍යයෙන් හිටියට ඔබට අවස්ථාවක් එනවා රැකියාවෙන් විශ්‍රාම ගත යුතුමයි. ඒකට කෝ ආදායම? අනිවාර්යයෙන්ම ඔබ ලෝකේ කොහෙද ඉඳලා හරි කමන්නේ අවසානයේදී මොකද වෙන්නේ? ඔබට අනික් කට්ටිය දොස් කියන පටන් ගනි. ඔන්න ඒ කාලේ මොකක් කරගත්තේ නැහැ.
අද දැන් දුක් විඳිනවා කියලා. ඔබ එතන යා යුතු නැහැ. ඔබ ඇවිල්ලා හොඳ මනෝභාවයකින් ඉන්න ශරීරයක් ඉන්න පුද්ගලයෙක්. එහෙමනම් අදම කල්පනා කරන්න ඔබගේ වයස ප්‍රශ්නයක් නැහැ. ඉන්න ස්ථානයේ ප්‍රශ්නයක් නැහැ. ඔබ ගන්න පඩිය ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් ඔබේ අරමුණු කරගත්ත මුදල බිල්ඩ් අප් කරන්න ඉන්ටර්නැෂනල් ෂෙයා මාකට් එකේ. ඔබේ සල්ලි වලට පූර්ණ වගකීමක් ලෝකයේ අවුරුදු ගාණක් තිස්සේ හොඳටම මේ සිද්ධිය දැකපු කරපු ආයතන වලින් කරන්නේ. එතකොට මේකත් එක්ක ඔබ දන්නවා සාමාන්‍ය වර්ධන වේගය ඉතා ඉහළයි ෂෙයා මාකට් වල. ඒක සාමාන්‍යයෙන් සේවිං account එකකින් ගන්න බෑ. එතකොට එකපාර ගණන් දාන්න ඕනෙත් නැහැ. ඔබට රෙගියුලර් දාන්න පුළුවන් නිසා නැත්නම් නොකඩවා දාන්න පුළුවන් නිසා ඔබට පුළුවන් ඉතා ඉක්මනින් තමන්ගේ ෂෙයාර්ස් ටික පර්චේස් කරලා තියාගන්න අර අවස්ථාවේදී ඔබේ ෆන්ඩ් එක බිල්ඩ් අප් කරන්න. ඉතින් මේ අවුරුද්ද වෙනස් වෙන නම් ඔබ වෙනස් විය යුතුයි. එහෙනම් ඔබේ අනාගතය ගැන හිතලා ඔබගේ ඉතුරුම් පැත්ත අනිවාර්යයෙන්ම ඉන්ක්‍රීස් කරගත යුතුයි. ඉතින් එම නිසා ඔබ ඔබේ ජීවිත සලසුම් කරු. ඔබ තමයි ජීවිතේ කොණ්ඩංගල කෙනා. ඒතර කවුරු මොනවා කිව්වත් ඔබ දැසිය යුතු දේවල් තමයි ඔබට එරෙහිව අපක් කියනවනම් ඒ වීඩියෝ බලන්නවත් එපා. හැබැයි ඔබට යමක් අනාගතේ වැඩදායි දෙයක් තියෙනවනම් අනිවාර්යෙන් හොය බලන්න. මේ අවුරුද්දේ ඔබ වෙනස් වෙන්න. ඉතින් ඒ නිසා ඔබේ ළමයාගේ වයස යනවා. ඔබට ළමයි ඉන්නවනම් ඔබේ වයස යනවා. හැබැයි ඔබේ ආදායම ඉස්සරහට එන එක ඔබට ෂුවර් නැත්තම් දැන් කරන්න ඕනේ මොකද්ද? ඒ ෆන්ඩ් එක කෝටි 2ද 5ද 10ද 20ද කියන හදලා ඉවරලා අදම ඔබ සැලසුම් කරන්නට ඕනේ. ඒකට යන ගමන් මාර්ගය අපිට පුළුවන් මේ හරහා ලින්ක් කරන්න. ඉතින් ඔබ අපිට අමතන්න මේ අවුරුද්දේ ඔබ වෙනුවෙන් අපිට පුළුවන් ඉන්ටර්නැෂනල් ෂෙයා මාකට් එකේ ගිණුමක් මාකට් ලින්ක් account එකක් ලෝකේ හැමෝටම නැහැ. ශ්‍රී ලාංකික හැමෝටම නැහැ. ඒ නිසා ඔබට මේ වරප්‍රසාදය මේ අවුරුද්දේ ගැනීම සඳහා අදම අමතන්න. ඔබට ජයග්‍රාහී හෙට දවසක් සහ ලබන්නා වූ නවවසර සාර්ථක නවවසරක් වෙනවා කියලා අපි අනිවාර්යයෙන්ම දන්නවා. මොකද ඔබ පටන් ගන්නෙ හොඳ අරමුණකින්. ඉතින් ඔබට ජය වේවා.